welcome to my YouTube channel. ඉතින් ඔන්න අද අපි යන්න හදන්නේ ඇඹිලි පිටියේ රවුමක් දාලා ඉන්න. අපි පිටත් වෙද්දී නම් උදේ 4:00 විතර වුණා. ඊට පස්සේ කුරුඳුගහ හයිවේ එකෙන් දාලා තමයි අපි ඇඹිලි පිටිය යන පටන් ගත්තේ. මේ ඉන්නේ අපේ කට්ටිය. ඉතින් ඔන්න අපි හාහපුරා කියලා එක්සිට් කරන තැනට ආවා. ඔයාලා හිතන් හිටියේ නේද මම මෙහෙම ළඟ කියලා. ඔයාලා මම පුරා කරා. Oh my god! එක්සිට් කරාට පස්සේ ටික දුරක් ගියාම අපට හම්බ වෙනවා චන්ද්‍රිකා වැව. ඉතින් අපි හැමෝම චන්ද්‍රිකා වැව බලන්නත් ගියා. එක වගේ අය හම්බෙනවා කියනවනේ. ඉතින් ඔන්න අපිට ගිහිපු ගමන් සුදු පුතෙකුත් හම්බුණා. ඉතින් අපි චන්ද්‍රිකා යෝගාව ටිකක් වෙලා ඉඳලා ආයේ අපේ ගමන යන්න පටන් ගත්තා. ඉතින් මං ඔයාලට සාම කිව්වේ නෑනේ අපි කොහෙද යන්නේ කියලා. අපි යන්නේ අපේ පොඩි සර්ගේ අත්තම්මගේ ගෙදර. ඉතින් ඔන්න අපි ආවා අත්තම්මගේ ගෙදරට. මේ හරියනම් වීඩියෝස් ගන්න බැරි වුණා. ඔන්න බලන්නකෝ ඉතින් අපේ පුංචි වදුරු පැටියගේ සුබුරුදු දිනචර්යාව පටන් ගත්ත විදිය. ඉතින් අත්තම්මගේ රසමරස කිරිබත්තලයි වැරිතල පොලයි රහ බලලා අපි මේ යන්න හදන්නේ ගේ පිටිපස්ස තියෙන වගාවක්. අන්න ඒ වගාව බලන්න. ඉතින් මේ පැත්ත නම් හරිම ලස්සනයි. මේ වගාවේ තියෙනවා බඩිරිංගු, මෑ, එතකොට කුඹුරු යාය, කෙසෙල්, මේ හැම જાතියක්ම මේ පැත්තේ වගා කරනවා. පුංචි ලිඳේ වතුර රසයි කියලා කතාවකුත් අහලා තියෙනවනේ. අපේ ලෝචනයි දිනෙතුයි නම් ආපු වෙලාවෙ ඉඳලම වැඩ. ඕකේ. Okay, stand again. Stand again. A few moments later. බලන්න පිටින් මෙයාලා කරන දේ. දැන් නම් කදිර දිව්‍ය රාජ්‍යයකට යවතේ. Wow. ඉතින් මේකේ ඉස්සරහින් පුංචි ඇල මාර්ගයක් යනවා. ඒක තමයි ඔයාලට ඉස්සරහින් පේන්නේ. සන්තෝසයි.
නෑනි කක් වැඩලා. අම්මා ලස්සනද? අන්න A few moments later. අපි නාන්න යන්නේ. ජීවිතේට නාලා නැති. ඉතින් අපි හැමෝම මෙතනින් නාලා ආයේ ගියා අත්තම්මගේ ගෙදර. මොකද බලන්න? කෝ? කෝ? thank you. පොඩි තැඹිලි වඩියක් දාගමු මේ පැත්තේ. ඇඹිලිපිටිය කියන ප්‍රදේශයට ගියාට පස්සේ අපට වැඩිපුරම දකින්න පුළුවන් වෙන්නේ මේ උක් වගාව. ඔන්න අපි ගැල්ලා බෙල්ල දාගෙන වැදගත්කම වේරෙනවා. වැදගත්කම වේරෙනවා. අයියෙන් බබා නලවනේ ඔදේ. අයියෙන් නේ ඒකට දුන්නා. අයියෝ. හිමින් කපන්න. අන්න එහෙම කපන්නේ. ඉතින් අපි දැන් මේ පිටත් වෙන තමයි හදන්නේ. හැබැයි මීට කලින් අපි ගියා සෙවණගල සිනි කර්මාන්ත ශාලාව බලන්න. ඒකේ vlog එක මම වෙනම දාන්නම්. ඉතින් දැන් අපි මේ යන්න හදන්නේ කතරගමට. කතරගම මහා දේවාලයට. Watermelon. Watermelon. අතර ගමින්නේ මේ අනේ මගේ මම දිනනවා. ඔයා මට ආදරේ නම් ඒක මට කෙලින් කියන්න. මේ පොත නෙමෙයි. මේ කොළ පාලා පොත. ඔඩේ දැන් ලොකු කරලා බලලා ඉන්නේ. ආරු නාම වෙලා තහේ දිලා ගිහිල්ලා. කොලේ පෙඟිලා. කොලේ පෙඟිලා ලොකු දෙන්නේ. දිනෙත් ඇඹිලිපිටි ගිහපු පාර ඔන්න මොනර විදියට කෑ ගහන පටන් ගත්තා. ඉතින් දැන් අපි මේ යන්න හදන්නේ කතරගමට. ඉතින් මේ vlog එක මෙතනින් ඉවරයි. ඉතින් තවත් vlog එකකින් හම්බෙමු. මං අයිෂා කොමුතුනේ. channel එක subscribe කරලා තියාගන්න. bye.